සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ගොඩ දවසකින් තමයි ඔයගොල්ලොන් එක්ක ඩේ බ්ලොග් එකක් ෂෙයා කරගන්න පුළුවන් වුණේ. මොකද ගොඩාක් කාර්යබහුල දවස් ටිකක් තමයි ගෙවුනේ. හස්බන්ඩ් ලංකාවට ආවා. ඒත් එක්කම ලොකු දුව ග්‍රේඩ් 1 වලට අලුත් ඉස්කෝලේකට ඇතුළත් කරන්න වුණා. ඉතින් නිව් ඇඩ්මිෂන් එක පොඩ්ඩක් කාර්යබහුල වුණා. ගමන් කීපයක් යෙදුණා. ඒ අතර ඔන්න ඉතින් අද මම හිතුවා ඔයගොල්ලෝ එක්ක ඩේ බ්ලොග් එකක් ෂෙයා කරගන්න ඔයගොල්ලෝ එක්ක. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ හස්බන්ඩ් ඇවිල්ලා දුවගේ ඉස්කෝලේට අපි ඇඩ්මිෂන් අරගෙන ඊට පස්සේ අපිට බුක් ලිස්ට් එක හම්බුණා, බුක් සෙට් එකත් හම්බුණා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ්ගේ උදව්ත් එක්ක අවුරුදු ගානකින් තමයි ඉතින් මෙහෙම උදව්වක් හස්බන්ඩ්ගෙන් හම්බුනේ. මොකද හස්බන්ඩ් ළඟ හිටියේ නැති නිසා ඉතින් අද එයාට පුළුවන් හැටියට එයාගේ උපරිමය කරලා දෙනවා මම වෙනුවෙන්. මම කවර ටික දාන්න ලෑස්ති වෙද්දි ඉතින් එයා මං ගාවට ඇවිල්ලා ඔය වගේ කපන්න තියෙන අර බබාලගේ ස්ටිකර්ස් ටික එහෙම කපලා ඉතින් මට උදව් කරවුවා. මේ ඇවිල්ලා චූටි දුවගේ බුක් ලිස්ට් එක. ඇත්තටම මේ ලොකු දුවගේ නෙවෙයි. චූටි එක්කෙනාගේ ප්‍රී ස්කූල් එකේ බුක් ලිස්ට් එක තිබ්බා. ඉතින් ඒ ටික තමයි අපිට බුක් සෙට් එක හම්බුනාට පස්සේ ඉතින් මේ වගේ කවර් ටික දැම්ම අපි දෙන්නම එකතු වෙලා. ඊට පස්සේ මම හිතුවා හස්බන්ඩ් එයා කැමතියි වඩලප්පන් කන්න. ඉතින් එයාටත් නොකියම මම හිතුවා වඩලප්පන් ටිකක් හදන්න ඕනේ කියලා. ගෙදර හකුරු වගේකුත් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටිකෙන් තමයි හදන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ හකුරු ඇත්තටම හොඳම කිතුල් හකුරු. මේ වගේ ඉතින් හකුරු ටික හිමි හීනියට ඉස්සෙල්ලාම ලියා ගත්තා මම. මේ ඉතින් මම වඩලප්පන් හදන විදිහ තමයි ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. මම හිතන්නේ ගොඩක් කට්ටිය හදන්නේ මේ ක්‍රමයට. ඊට පස්සේ මේ ටික ඔක්කොම අපි උණු කරගන්න ඕනේ හොඳට. ඒ හින්දා මේ වගේ කපාගත්ත කිතුල් හකුරු ටික, මේවා කිතුල් හකුරු, ඔරිජිනල් කිතුල් හකුරු. ඉතින් මේ හකුරු ටික මේ වගේ හීනියට ලියලා මේ වගේ භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ වගේ සාදික්ක ටිකක් මේ වගේ ග්‍රේටර් එක යූස් කරලා සාදික්ක ටිකුත් රචි කරලා දානවා. මේ වගේ සාදික්ක දාපුවම අමුතුම රසක් එනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මේ හකුරු එකටමයි මේ වගේ කුරුඳු පොතු ටිකක්, ඒ වගේම එනසල්, කරාඹු නැට්ටක් ඔය වගේ එකතු කරගන්නවා. එතකොට මේ වටලප්පන් එකේ රස අර අපි කියන්නේ අපේ මුස්ලිම් යාළුවෝ හදන්නේ මුස්ලිම් යාළුවෝ හදන වටලප්පන් එක කන්නේ අපි ඇත්තටම ආසා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රමේ. ඉතින් ගොඩක් එනසල් පාවිච්චි කරනවා ඒගොල්ලෝ. එතකොට තමයි මේ වටලප්පන් එක ගොඩාක් රස වෙන්නේ. ඉතින් මේ වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මම වතුර කෝප්පෙකුත් මේ වගේ එකතු කරගන්නවා. ඒ එකතු කරලා හොඳට මිශ්‍ර කරලා මේ හකුරු ටික හොඳට අපි දිය කරගන්න ඕනේ. ඉතින් ඔය වගේ ටිකක් හැඳිගගා හිමීට මද ගින්නේ හදිසියේ ගින්දර වැඩි කරලා මේවා කරන්න එපා. මොකද කළු වෙන්න ගන්නවා ගොඩාක්. මම සාමාන්‍යයෙන් ආසා ටිකක් අර කළු පාටට තියෙන වටලප්පන් වලට නෙවෙයි ටිකක් සුදු පාටට හිටින්න. ඉතින් ඒ නිසා මම වැඩිය මේක කැරමල් කරගන්න වගේ අර ගියේ නැහැ. හකුරු එක ටිකක් කළු පාට වෙන්න ගත්තේ නැහැ. ඉතින් මේ වගේ බිත්තර ටිකත් මම එකින් එක වෙනම භාජනයකට කඩ දාදා මේ වගේ බිත්තර ටික එකතු කරගෙන ඉතින් පොඩ්ඩක් බීට් කරගන්නවා. මේ බීටර් එක ඇවිල්ලා ඇත්තටම මට තෑගි විදියට හම්බෙච්ච එකක්. අවුරුදු උත්සවයට මේ පාර 2024 තිබ්බ අවුරුදු උත්සවයට කඹ ඇදලා ගත්ත තෑග්ගක් තමයි ඉතින් ওই බීටර් එක. ඉතින් ගොඩක් ප්‍රයෝජනවත් වුණා මට මේක පළවෙනි වතාවට මම මේ පාවිච්චි කරන්නේ මේ බීටරේ. ඉතින් මේ වගේ බිත්තර ටිකක් බීට් කරගන්නවා. වටලප්පන් වලට ලොකුවට කියන්නේ බීටර් එකක් යූස් කරලා බීට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ගෙදරදී කියන්නේ හෑන්ඩ් බීටර් එක යූස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑරප්පුවක් උරත් පාවිච්චි කරලා පොඩ්ඩක් බීට් කරගන්න පුළුවන්.
ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා හොඳ උක්කු පොල් කිරි. මෙන්න මේ වගේ බිත්තර දැන් ඇත්තට මං හකුරු ග්‍රෑම් 400ක් ගත්තා. ඒකට බිත්තරත් 10ක් ගත්තා. ඒ වගේම මේ වගේ මිලිලීටර් 250 කප් එකකින් මම හොඳ උක්කු පොල් කිරි කප් 4ක් වගේ, කියන්නේ 3.5කට වගේ කිට්ටු වෙන්න එකතු කරගත්තා. ඉතින් අනිවාර්යෙන් ලුණු එකතු කරගන්න මතක තියාගන්න. රස අනුව පොඩ්ඩක් ලුණු එකතු කරගන්න. ඒකෙන් වෙනම රසක් එකතු වෙනවා අපිට. මොකද අපි ලංකාවේ ජීවත් වෙන මිනිස්සුනේ ඉතින් ඒ හින්දා ලුණු රසට ගොඩාක් අපි ඉතින් හුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ එකතු කරගන්න ඔක්කොම එකතු කරලා බීට් කරගන්නවා. ඊට පස්සේ දැන් මම එකතු කරගන්න යන්නේ අපි උණු කරගත්ත හකුරු ද්‍රාවණය. මේ වගේ බිත්තරයට එකතු කරගන්න. හකුරු ද්‍රාවණය අනිවාර්යෙන් හොඳට නිමෙන්න ඕනේ. මොකද බිත්තර වලට එකතු කරද්දී හකුරු වල රස්නිය තිබ්බොත් බිත්තර කැටි ගැසෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනිවාර්යෙන් හකුරු මිශ්‍රණය හොඳට නිමෙන්න ඇරෙන්න ඕනේ. පේනවනේ ලස්සන හොඳ පාටක් තියෙනවා. ඉතින් මම ආසාව ඔන්න ඔය පාටට. ඊට පස්සේ මම කලින් හදාගත්ත ට්‍රේ වලට මෙන්න මේ වගේ පෙරේනයක් පාවිච්චි කරලා වටලපා මිශ්‍රණය පෙරා ගන්නවා. අනිවාර්යෙන් පෙරා ගන්න. අර කරඳ මුංගු, කාරාඹු නැටි, කුරුඳු ඔය ටික කොහොම ඉවත් වෙන්න අනිවාර්යෙන් මේ වගේ පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මම කපාගත්ත කජු ටිකක් මේ වගේ එකතු කරගන්නවා. දැන් මේක හොඳට ෆොයිල් පේපර් එකකින් වහගන්නවා. හොඳ තදට හිටින්න. එතකොට අපිට හුමාලේ මේක ඇතුලෙන් අර පිටවීමක් වෙන්නේ නැහැ. හොඳට ස්ටීම් වෙනවා. ඒ නිසා මේ වගේ ෆොයිල් පේපර් එකකින් හොඳට කවර් කරගන්න ඕනේ. ෆොයිල් පේපර් එකක් නැත්නම් ටිෂු එකකින් හරි කමන්නේ. මේ කියන්නේ මේ අපි පාවිච්චි කරන්නේ මේ මොනවද ලන්ච් ෂීට් වලින් මේක කවර් කරලා රබර් බෑන්ඩ් එකක් වගේ දාලා මේක සීල් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ෆොයිල් එක හොඳට සීල් වෙන්න වහගන්නවා. ඉතින් මම ස්ටීමර් එක හොඳට වතුර රත් වෙන්න තියලා ඉවර වෙලා තමයි මේ ටික ලෑස්ති කරවුවේ. ඉතින් දැන් මම ස්ටීමර් එක උඩින් මේ වගේ වටලප්පන් එක තියලා ස්ටීම් වෙන්න තිබ්බා ඔන්න ඔය විදිහට. ඉතින් ඇත්තටම කිව්වොත් මට ස්ටීම් කරා විතරයි. මොකද මේ වටලප්පන් එක එළියට ගත්තා විතරයි රස්නි පිටම ඔක්කොලාම කන්න පටන් ගත්තා. ඉතින් මට ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ මගේ එළියේ තියෙන බෙන්ච් එක ගොඩක් කියන්නේ paludu වෙලා තිබ්බේ. ඉතින් ගොඩක් කල් වෙනවා ඒක අරගෙන. ඒ නිසා මම හිතුවා මගේ වැඩත් වටලපන් වැඩෙත් ඉවරයිනේ. ඒ නිසා මේකේ මගේ කොළපාට පේන්ට් ඉතුරු වෙලා තිබ්බා මේ වගේ වෝටර් ප්‍රූෆ්. ඉතින් ඒකෙන් ගා ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් කල් දදා ඉන්නේ නැතුව හිතෙන වෙලාවේ කරන්න ඕනේ. මොකද මේ වගේ වැඩවලට මහා ලොකු වෙලාවක් යන්නේ අපි පටන් ගත්තොත් ඇත්තටම. ඉතින් හොඳ ලස්සන නිමාවක් අන්තිමේට මේ එළිය තියෙන මේසෙට හොඳ එළියක් ආවා. ඒ කියන්නේ එළියටත් ඒ කියන්නේ එලිමහන් කොටසටත් ලොකු එළියක් ආවා. ඉතින් වේලුණාට පස්සේ මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් මම හිතන්නේ ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න ඇති කියලා හිතනවා. ඉතින් ගිහින් එන්නම් පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ.